13 සංශෝධනය ගැන ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළා. අපි දන්නවා ජනාධිපතිතුමා ඉන්නේ පොදු ජන පෙරමුණේ සහයෝගයෙන්. ඒ හින්දා ජනාධිපතිතුමා ඉස්සෙල්ලාම ප්‍රකාශයට පත් කරන්න ඕනේ පොදු ජන පෙරමුණේ සහයෝගය මේ 13 වෙනි සංශෝධනයේ ක්‍රියාත්මක කරන්න එතුමාට තියෙනවද? මොකද එතුමා තනි മന്ത്രി පාර්ලිමේන්තුවේ ඉන්නේ එක മന്ത്രിවරයා එතුමාගේ පක්ෂයට එතුමාගේ සහයෝගය එතුමාට ලැබිලා තියෙන්නේ පොදු ජන පෙරමුණේ. ඒක පොදු ජන පෙරමුණේ ස්ථාවරය එතුමා ප්‍රකාශ කළේ නැහැ තාම. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ස්ථාවරය වැදගත් වෙනවා. දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයාගේ ස්ථාවරය වැදගත් වෙනවා. එතකොට ඒ ස්ථාවරයන් නොකිය තමයි ජනාධිපතිවරයා කියන්නේ එතුමාගේ ස්ථාවරය පිළිබඳව. ඊළඟ කාරණාව තමයි අද මේ ආණ්ඩුව පළවා හරින්න ඕනේ කියන සටන මේ සමාජයේ ඉහළ ඉඳන් පහළ දක්වා ඇවිල්ලා තියෙනවා. එතකොට අද සියලුම විරුද්ධ පක්ෂය ඉන්නේ මේ රටේ ආර්ථිකය විනාශ කරපු මේ පාලන තන්ත්‍රය ගෙදර යවන්න ඕනේ කියන එක. ඒ හින්දා දැන් ජනාධිපතිතුමා බලනවා දැන් මේ වෙලාවේ 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරනවායි කියලා ඒ අදහස එළියට දාලා විරුද්ධ පක්ෂවල තිබෙන අදහස් වල පටහැනිතාවයක් ඇති කරලා පරස්පර විරෝධීතාවයක් ඇති කරලා විරුද්ධ පක්ෂ බෙදන්න දැන් එතුමා උත්සාහ කරනවා කියන එක තමයි මට මේ එතුමාගේ මේ කාර්යභාරය තුල කියන්න තියෙන්නේ. මොකද දැන් 13 වෙනි සංශෝධනය කියලා කියන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන දෙයක්. ඒක අලුතෙන් කරන්න ඕන දෙයක් නෙමෙයි. නමුත් එතුමා අලුත් සාකච්ඡාවක් පටන් ගැනීම තුල ආණ්ඩුවට විරුද්ධව ඉන්න සියලු බලවේගවල තියෙන ඒ එකඟතාවයන් බිඳින්න ඕන්ව වෙනත් දිශාවල් වලට තල්ලු කරන්න තමයි දැන් මේ 13 වෙනි සංශෝධනය එතුමා මේ ක්‍රියාවට නංවන්න ඕනේ කියලා මූලිකව ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ජනාධිපතිතුමා පැහැදිලිව කියන්නේ ඒකීය රාජ්‍යයක් තුළ උපරිම බලය බෙදා දෙනවා කියන කාරණාව. ඔව්. මේ මහින්ද රාජපක්ෂ මහත්මයාත් ඊයේ දිනේම ප්‍රකාශයක් කරනවා කිසිම ගැටලුවක් නැහැ ඒකීය රාජ්‍යයක් තුළ උපරිම බලය බෙදන්න අපේ සහාය තියෙනවා කියන්නේ. ඔව්. ඒතරේ සහාය ප්‍රකාශයට පත් ඔය දැන් එහෙනම් ඉතින් එතුමාලට පාර්ලිමේන්තුවේ බහුතරයකුත් තියෙනවා. ඉතින් කරන්න පුළුවන්. ආයි ඉතින් ඕක කාගෙන්වත් අහා ඉන්න ඕනේ නැහැ නේ.